කය ශක්තිය ඕන වගේම ඔබට හිතට ශක්තිය ඕන. ඇත්තටම වැදගත් වෙන්නේ අපේ චිත්ත ශක්තිය කියන එක. කය කොච්චර ශක්තිමත් වුණත් ඔබ මනසින් වැටිලා නම් ඔබේ ලෝකම නැති වුණා වගේ තමයි දැනෙන්නේ. අපේ හිත දුර්වලයි නම් අපේ හිතේ ශක්තිය නැත්තම් යමක් දරාගන්න බැරි නම් ඔබට ඔබ එපා වෙනවා. සුබෝදෑසනක් සියලු දෙනාට. ඉතින් ඔයගොල්ලෝ මේ දැන් ගෙදර ඉඳලා පාරේ වාහනවක හරි කොහොම හරි ඇවිල්ලා මෙතනත් අපි ටිකක් වෙලා මං හිතන්නේ තැන් තැන් වල කතා කර ඉඳියා. ඊට පස්සේ දැන් නෙවිල් ගුරුතුමා එක අපි ගයිඩඩ් මෙඩිටේෂන් එකක් කරා. එතකොට ඔයගොල්ලන්ගේ මොකක් හරි වෙනසක් වුණාද? ඔයගොල්ලන්ට දැනෙච්ච ස්වභාවයේ අර ඉස්සෙල්ලා ඉඳපු ස්වභාවයේ අතර මොකක් හරි වෙනසක් තිබ්බද? මොකක්ද තිබ්බේ? ඉතින් අපි භාවනාව විදියට ගත්තාම භාවනාවෙන් විවිධ අපිට අත්දැකීම් ලැබෙන්න පුළුවන්. අපිව රිලැක්ස් වෙන්න පුළුවන්. අපේ තියෙන මානසික ප්‍රශ්න ටික වෙලාවකට අපිට අමතක වෙන්න පුළුවන්. අපි ඉඳපු කලබලකාරී වික්ෂිප්ත ස්වභාවය ඒකෙන් ටිකක් අපි එළියට යන්න පුළුවන්. අපිට යම්කිසි සැහැල්ලුවක් දැනෙන්න පුළුවන්. නමුත් ඇත්තටම භාවනාවේ තියෙන මූලික අරමුණ ඒකද? ඒකත් එක පැතිකඩක් තමයි. නමුත් තව පැත්තක් තියෙනවා අපි විශේෂයෙන් දැනගන්න ඕන. ඒ තමයි දැන් මෙහෙම හිතන්නකෝ. අපි ධර්මය කියලා දෙයක් අහලා තියෙනවා. නැත්තම් අපි කියනවා අපි බණ අහනවා කියලා. නමුත් මේ ධර්මය අහනවා කියන එකයි ධර්මය දකිනවා කියන එකයි දෙකක්. එතකොට ධර්මය අහන්නේ ඇයි අපි? අපි ධර්මය අහන්නේ යමක් පැහැදිලි කරගන්නනේ. යමක් පැහැදිලි කරගන්න. එතකොට පැහැදිලි කරගන්නවා කියන එකේදී ඔයගොල්ලෝ හිතන්නකෝ ඔයගොල්ලන්ට යම් කිසි තැනක මොකක් හරි වතුර වලක හරි වැවක හරි පූල් එකක හරි පීනන්න තියෙනවා නම් ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම බලන්නේ මොකද්ද? එතනට ගිහිල්ලා මොකද්ද බලන්නේ? වතුරට ගැඹුර. හරි ගැඹුරත් අපිට යම් කිසි දෙයකට පොඩි අදහසක් එනවා සහ මේ ගැඹුර බලන්න ඊටත් ඉස්සෙල්ලා අපි බලන දෙයක් තියෙනවා. සීතලද කියලා. තව මොනවද බලන්න කියන්න වඩා? ක්ලියර්ද කියලා අන්න හරි ඒක තමයි. අපි බලනවා මේක පැහැදිලිද කියලා. නැත්නම් අපිට නොපෙනෙන තැනකට අපිට පැහැදිලි තැනකට අපි එකපාරට පනින්නේ නෑනේ. එතකොට එහෙනම් අපි මේ ඉස්සෙල්ලාම බලනවා මේ තැන පැහැදිලිද කියලා. ඒතර පැහැදිලි නම් තමයි අපිට පොඩි කන්ෆිඩන්ස් එකක් එන්නේ. අපිට යම්කිසි විශ්වාසයක් එන්නේ ඒකට පනින්න. එතකොට ඒ වගේ මේ ධර්මය ගත්තාම අපිට යම්කිසි මං කිව්වේ අර අපි ධර්මය අහලා අපි යම් ධර්මය කියලා එකම නෙවෙයි අපි යම්කිසි දෙයක් අහලා කතා කළා ඒක පැහැදිලි වෙනකොට තමයි අපිට ඒ ගැන යම්කිසි විශ්වාසයක් හැදෙන්නේ. ඉතින් අපි ඕකට සාමාන්‍යයෙන් කියනවා ධර්මය අහනවා කියලා. නැත්තම් අපි අහන දෙයක් තියෙන. එතකොට ඒකට කියනවා අපි ධර්මය කියලා. ඊට පස්සේ දැන් අපි මෙහෙම හිතන්නකෝ. දැන් ඔයගොල්ලෝ මෙතනට යම්කිසි විදියකට මොකක් හරි හේතුවක් හින්දා මොකක් හරි ක්‍රමයකට මෙතනට ඇවිල්ලා ඉන්නවා. එතකොට අපි යම්කිසි විදියකට මේ වෙලාවේ මේ මොහොතේ හම්බෙලා ඉන්නවා. එතකොට ඔයගොල්ලෝ යම්කිසි විදියකට මෙතනට ඩිරෙක්ට් වෙලා ඇවිල්ලා තිනවනේ. මොකක් හරිම විදියකට. එතකොට ඒක උනේ කොහොමද? ඒ කියන්නේ අපි නිකන් පොඩ්ඩක් විපරම් කරලා බැලුවොත් අපේ ජීවිතේ අපිව තැන් තැන් වලට මේ ගැට ගැසිලා තිනවා තැන් තැන් වලට ගහගෙන ඇවිල්ලා තිනවා අපිව මේ අපේ දිශානතිය යොමු වෙලා තිනවා අපිව ඩිරෙක්ට් වෙලා තිනවා. එතකොට ඒක ඇත්තටම අපි 100% දැනගෙන දුන්නේ. අපිට අන්කොන්ෂස් තැන් තියෙනව නේද? අපි නොදැකපු අපි හිතන්නේ නැති විදියකට යම් තැන් වලට ගියපු ආකාරයක් තියෙනව නේද? එතකොට අන්න ඒක කොහොමද වෙන්නේ?
එතකොට අපිට ඔතන තියෙන අවිනිශ්චිතභාවය තමයි සමහරලාට දුක ගෙනත් දෙන්නේ, සැකය ගෙනත් දෙන්නේ, ඊට පස්සේ අපිට පීඩනයක් ගෙනත් දෙන්නේ, අපිට නොපෙනෙන කොටසක් තියෙනවා. එතකොට දැන් අන්න ඒ කොටස ගත්තාම අපි කියනවා අපිට අපේ ඇතුලේ ක්‍රියාත්මක වෙන ධර්මතා ටිකක් තියෙනවා. මේ විශ්වයේ ධර්මතා තියෙනවා. අපේ තුල ක්‍රියාත්මක වෙන සත්වයක් විදියට අපේ තුල ක්‍රියාත්මක වෙන ධර්මතා තියෙනවා. එතකොට මේ විදියට අපි කියනවා මේ ධර්මතා ක්‍රියාවලියක් තුල අපිව අර මේ මුහුදක නැවක් යනකොට නැවටත් යම්කිසි බලයක් තියෙනවා තමයි. මේ අපි හිතමුකෝ රුවල් නැවක් කියලා. රුවල් නැවේ රුවලක් තියෙනවා. එතකොට ඒ ඔරුව ගහගෙන යනවා වගේ අපිවත් අපේ ජීවිතය තුළ යම්කිසි තැනකට තැනින් තැනට මෙහෙම ගහගෙන යනවා. ඉතින් ඕකෙදි තමයි අපිට එක එක ප්‍රශ්න එන්නේ. අපිට එක එක අභියෝග එන්නේ. එතකොට මෙන්න මේක මේ ධර්මතා ක්‍රියාවලිය ගැන අපිට යම්කිසි අවබෝධයක් තියෙනවා නම්, අපිට යම්කිසි දැක්මක් තියෙනවා නම්, අපිට මේක දකින්න පුළුවන් නම්, එතන ඔයගලන්ට තේරෙනව නේද? එතන අපිට යම්කිසි කන්ට්‍රෝල් එකක් හම්බෙන්න පටන් ගන්නවා. අපිට යම්කිසි ඒක ස්ටියර් කරන්න, ඒක ඩ්‍රයිව් කරන්න ඉස්සෙල්ලට වඩා, ඒ කියන්නේ අපි හිතමුකෝ අපිට ස්ටියරින් එකක් නැති වාහනයක් ආවා කියලා. එතකොට අපිට කොච්චර අමාරුද ඒක? නිකන් හිතලා බලන්නකෝ, වාහනේ පොඩි වෙලාවකට පවර් ස්ටියරින් නැති වෙලා ගියොත් ස්ටියරින් වීල් එක ගලවලා අතට ආවොත් එහෙම අපිට කොච්චර මේ ඒකේ අවිනිශ්චිත ස්වභාවයක්, අපහසුාවක් අපිට දැනෙයිද? කන්ට්‍රෝල් එක නැති බවක් අපිට දැනෙයිද? ඊට පස්සේ දැන් මෙන්න මේ ඔරුව වගේ දෙය, මේ වතුර මුහුදක වැවක ඒ ගහගෙන යන ඔරුව වගේ දෙය ගත්තාම එතකොට අපිට ඒකේ තියෙන මිකැනිසම් එක, ඒ අපිව ගහගෙන යන මිකැනිසම් එක අහු වෙනවා නම්, අපිව ගලාගෙන යන විදිය ගැන යම්කිසි දැක්මක් අපිට හම්බ වෙනවා නම්, ටිකෙන් ටික අපිට ඒකට අනුගත වෙන්න පුළුවන්. ඒක අනුව ක්‍රියාකාරී වෙන්න පුළුවන්. ඉතින් බලන්නකෝ දැන් මේ වෙලාවේ මෙතන සුළඟ හමනවා. ඔයගලන්ට සුළඟේ යම්කිසි ධර්මතාවයක් දැනෙනවා ඇති. සුළඟේ තියෙන ධර්මතාවය මොකද්ද? සුළඟේ තියෙන ධර්මතාවය මොකද්ද? ඒක මේ ගලාගෙන යන ස්වභාවයක් තියෙනවා. වතුරේ තියෙන ගලාගෙන යන ස්වභාවය. හැබැයි මේ දෙකේ වෙනසක් තියෙනව නේද? වතුර කියන එක අපේ ඇඟේ දැවටුණා පොඩි වෙලාවක් ඒක මොකක් හරි විදියකට මේ ගෑවිලා තියෙනවා. නමුත් සුළඟ එහෙම නැහැ. ඊට පස්සේ ගින්දර ගත්තාම ගින්දරවලත් ධර්මතාවයක් තියෙනවා. මොනවද ගින්දරවල තියෙන ධර්මතාවය? මම මේ ධර්මතාවය ගැන නිකන් සරල තැනකින් කියන්නේ. මොනවද ගින්දරට අත දැම්මොත් පිච්චෙනවා. ඉතින් අන්න ඒ වගේ ගත්තාම ඊට පස්සේ අපි දැන් අපි සත්වයෙක්, මිනිස්සෙක්, ජීවියෙක් විදියට ගත්තට පස්සේ අපේ ඇතුළේ ක්‍රියාත්මක වෙනවා යම්කිසි ධර්මතා ක්‍රියාවලිය ටිකක්. ඒ මොනවද? අපේ මනස යම්කිසි විදියකට වැඩ කරනවා, අපේ සිතවිලි යම්කිසි විදියකට වැඩ කරනවා, අපේ කෙලෙස් යම්කිසි විදියකට වැඩ කරනවා, අපිට හිතෙන දේවල් වෙනස් එක එක්කෙනාට ඔහොම දේවල් ටිකක් තියෙනවා. එතකොට මෙන්න මේ අපේ අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වය ගත්තාම ඕක දකින්න අපි අර ඉස්සෙල්ලා කිව්වනේ ධර්මයේ විදිහට අපි යම්කිසි දෙයක් පැහැදිලි කරගන්නවා කියලා. අන්නේ පැහැදිලි කර ගැනීමට අමතරව තවත් අපිට යම්කිසි පියවරක් ඉස්සරහට යන්න පුළුවන්. ඒ තමයි මොකද්ද? මෙන්න මේ ක්‍රියාවලිය දකින්න දැන. එතකොට අන්න එතනට යන පියවර තියෙන්නේ, එතනට යන ක්‍රියාමාර්ගය තියෙන්නේ මූලික වශයෙන් අර ටික පැහැදිලි කරගත්තට පස්සේ භාවනාව තුල තමයි තියෙන්නේ. ඉතින් ඒකේ සමහරට කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒක කොහොමද? ඒකෙන් අපිට තියෙන ඇඩ්වාන්ටේජ් එක මොකද්ද? මට තියෙන ප්‍රයෝජනේ මොකද්ද? ඉතින් ඒකේ මූලිකම ප්‍රයෝජනේ තමයි අර මම විස්තර කරේ. මොකද්ද? අපිට මේ බුද්ධිය කියන එක අවදි කරගන්න. මෙන්න මේක දකින්න පුළුවන් වෙනම බුද්ධියක්. ඉනර් ඉන්ටෙලිජන්ස් එකක් අපේ ඇතුලේ තියෙනවා. නැත්තම් ඇතුළාන්ත බුද්ධියක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් වැඩ කටයුතු කරන්නේ මොකේද? අපේ මනස තුල. අපිට පොඩි කාලේ ඉඳන් අපිට ඔපරේටින් සිස්ටම් එක වගේ අපිට වැටිච්ච භාෂාවක් තියෙනවා. සිංහල හරි ඉංග්‍රීසි හරි මොකක් හරි මව් භාෂාවක් තියෙනවා. ඒතර ඒක තුල තමයි අපි හිතන්නේ. ඊට පස්සේ අපිට පොඩි කාලේ ඉඳන් ලැබිච්ච අත්දැකීම් ටිකක් තියෙනවා. ආభాෂයන් ටිකක් තියෙනවා. ඊට පස්සේ ආකල්ප හැදිලා තියෙනවා. ඉතින් ඔන්න ඕකෙන් හැදිච්ච ලෝකයේ තුල තමයි අපි හිතන්නේ. ඉතින් ඒක මනස විසින් නිර්මාණය කරලා දීපු ලෝකයක්. ඉතින් ඒක තුල ගහගෙන යනවට අමතරව අපිට පුළුවන් වෙනම දැක්මක් ලබා ගන්න. අර ඔරුව පදිනකොට අපිට හොඳ හබලක් හම්බෙනවා වගේ. නැත්තම් වාහනයක් පදිනකොට අපිට හොඳ ස්ටියරින් වීල් එකක් හම්බෙනවා වගේ. පවර් ස්ටියරින් තියෙන වීල් එකක් හම්බෙනවා වගේ.
ඒ වගේ අපිට මේක හොඳ දිශානතියකට අරන් යන්න, හොඳ ඩෙස්ටිනේෂන් එකකට අරන් යන්න. ඊට පස්සේ අපේ අනතුරු වළක්ව ගන්න. අපිට තියෙන අභියෝගයන් වලට වෙනම දැක්මකින් දැකලා ඒ අභියෝගයන්ට මූණ දෙන්න පුළුවන් තැනකට මේ බුද්ධිය අවදි කරගත්තොත් අපිට යන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මෙතනදී මේ බුද්ධිය අවදි කරගන්න ක්‍රියාවලියේදී එහෙනම් ඒකේ මූලික පියවර තමයි අපි අර පැහැදිලි කරගන්නේ. එතකොට ඒකේ ගැඹුරට යන එක අපි අර වතුරට බහැලා පීනනවා වගේ. අර ධර්මතා ටික අපේ තුලින්ම ස්පර්ශ කරගෙන අපේම අත්දැකීමක් කරගෙන අපිම ඒවා දැකගෙන යන ගමන. ඒක තින්නේ වතුරට බහැලා. එතකොට ඒක තමයි භාවනාවේ ඊළඟ පියවර තියෙන්නේ. එතකොට අපිට යම්කිසි රිලැක්ස් එකක් දැනෙන එක ඒක එක පියවරක්. ඊට පස්සේ අපි මේක තුල දැක්මක් ලබා ගන්න එක බුද්ධියෙන් දකින්න පුළුවන් බුද්ධියක් අපේ තුල අවදි කරගන්න ඕන. ඉතින් ඕක තමයි බුද්ධ දර්ශනය තුල මේ මූලික පියවර තුන විදියට කියන්නේ මොකද්ද? බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ඒ කියන්නේ අපේ බුද්ධියේ සරණ තමයි යන්නේ. අපේ බුද්ධියේ සරණ යන ක්‍රමය අපි දන්නේ නැති හින්දා තමයි අපි ගුරුවරයෙක්ගෙන්, කල්යාණ මිත්‍රයෙක්ගෙන්, අපේ නෝබල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගෙන් අපි එයාට විශ්වාසයක් තියලා එයා කියන දේ පිළිබඳව යම්කිසි මූලික ගවේෂණයක් කළා ඒ පිළිබඳව යම්කිසි විශ්වාසයක් ඇති වුණාට පස්සේ අර වතුර පැහැදිලි වෙනා වගේ අපිට යම්කිසි පැහැදිලිතාවයක් ඇති වුණාට පස්සේ අන්න අපි ඊළඟ පියවර මේ දර්ශනය අපේ තුළ ඇති කරගන්න බුද්ධියෙන් අපිට එන දර්ශනය අපේ තුළ ඇති කරගන්න පාත් එක අපි පටන් ගන්නවා. ඉතින් ඒක තමයි ඔය භාවනාව තුළ තියෙන්නේ. ඉතින් ඒ දර්ශනය අපිට එන්න අපිට මේ ජීවිතය කියන එක වෙනම විදියකට ස්ටියර් කරගෙන නැත්තම් වෙනම විදියකට ඒක දක්වගෙන අපිට මේ දැක්ම තුල ඒ දිශානතිය අපිම දැකගෙන යන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒකේ මූලික පියවර තමයි අර මේ ශ්‍රද්ධාව නැත්තම් විශ්වාසය කියන එක. ඉතින් ඒ ශ්‍රද්ධාව විශ්වාසය කියන එක හැමදාම ඕනද ඒ විදියට. අපි පුද්ගලයෙක් ගැන යම්කිසි ධර්මයක් ගැන තියපු විශ්වාසය ශ්‍රද්ධාව අපිට හැමදාම ඕන වෙන්නේ නැහැ. ඇයි අපි එතනින් ඊළඟ පියවරට අපි ගියොත් එහෙම අපිට ඒ දැක්ම හම්බුනොත් බුද්ධියෙන් අපිට ඒ දැක්ම හම්බුනොත් අපි අපේ ගැන විශ්වාසය තියලා මම දකින දේ ගැන විශ්වාසය තියලා මොකද මම දකින්නේ මගේ කතාව මගේ ඇතුලේ මෙකැනිසම් එක. ඊට පස්සේ අපිට අනිත් අයවත් දකින්න පුළුවන් ඒ අනුව. ඉතින් අන්න ඒ විදියට ඒ දැක්ම අපේ තුල ඇති කරගත්තට පස්සේ අපි යන්නේ අපිට විශ්වාසය ඇති වෙන්නේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ අන්න තමන්ගේම බුද්ධ ගැන තමන්ගේ මේ බුද්ධිය ගැන. එතකොට අන්න එතන පොඩි අපේ පරිවර්තනයක් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඕක තමයි ඔය බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ අපි අපේ බුද්ධියේ සරණ යන තැනට එන්න ඕන. එතනට වෙනකන් අපිට තියෙන මාර්ගයක්. එතනට වෙනකන් අපිට තියෙන යම්කිසි පැහැදිලි කරගන්න දෙයක්. අපිට තියෙන යම්කිසි ගමනක් තියෙනවා. එතකොට අපිට සමහරලාට ඒකෙදි විශ්වාසයක් තියන්න වෙනවා අපේ කල්යාණ මිත්‍රයෙක් හරි ගුරුවරයෙක් හරි කියන දෙයට. නමුත් එතනින් පස්සේ අපි අර බුද්ධිය අවදි කරගත්තට පස්සේ අන්න ඊට පස්සේ අපිට මේ බුද්ධියේ දකින්න ගත්තට පස්සේ දකින්නේ මොනවද? අන්න අර ධර්මතා. අපිව කොහොමද මෙහෙම ගහගෙන යන්නේ? අපිට කොහොමද මෙහෙම හිතෙන්නේ? අපිව කොහොමද මෙහෙම පීඩණයටපත් වෙන්නේ? අපිට කොහොමද මෙහෙම මේ හැඟීම් දැනීම් දැනෙන්නේ? අන්න ඒක අපිට අපේ තුලින්ම දැක ගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒක හරියට වාහනේ හොඳට දැනගෙන පදිනවා වගේ වැඩක්. 아무තු දෙයක් නෑ මේ ආධ්‍යාත්මිකත්වය කියන එක අපේ ජීවිතයට එකතු වුණාට පස්සේ ඒක නිකන් අපි වාහනේ නොදැන පදින කෙනෙක් බවට පත් වෙලා ඉඳලා පස්සේ හොඳට වාහනේ දැනගෙන පදින කෙනෙක් බවට පත් වුණා වගේ තමයි. ඉතින් ඒක තමයි ඔන්න ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. ඔයාගේ තුලින් අර ධර්මය දකින්න පටන් ගන්නවා. ධර්මතා ඔයාගේ අත්දැකීමක් බවට පත් වෙනවා. අන්න එතනට අපි එනවා. එතකොට ඒක තමයි ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. ඊට පස්සේ අපි ඒ ධර්මයේ දකින්න අපේ ඇතුලේ යථාර්ථය අපි දකින්න යථාර්ථය ඇහුවට වැඩක් නැහැ. යථාර්ථය අහලා කරන්නේ අපි යම්කිසි පැහැදිලි කර ගැනීමක් කරන එක. නමුත් ඒක අපේ තුලින් දකින්න අපේ තුලේ යම්කිසි ගුණයන් ටිකක් වැඩෙන්න පටන් ගන්නවා. ඒක තමයි ඔය සංඝ ගුණ කියලා කියන්නේ. අපේ දැක්ම ඍජු වෙනවා. අපේ කතාව අපි කාත් එක්ක හරි කතා කරත් අපි කරන කටයුතු උනත් ඒක ඍජු වෙන්න පටන් ගන්නවා. ඇයි අපිට? දැන් හිතන්න කොහොඳ ගරාජ් බාස් කෙනෙක් වාහනයක් ගැන හොඳට දන්න ගරාජ් බාස් කෙනෙක් වාහනේ ඕන තැනකට අරන් යනකොට එයාට තියෙන කන්ෆිඩන්ස් එකයි අපි මුකුත්ම දන්නේ නැතුව මේ වාහනයක් අලුතෙන්ම පදින්න පුරුදු වෙලා ඒ වාහනේ අරගෙන අපි පාරක යනකොටයි අපිට තියෙන කන්ෆිඩන්ස් එක අතර වෙනසක් තියෙනව නේද? ඒක හොඳට නිකන් හිතලා බලන්නකෝ. ඒ වගේ තමයි මේකත්. අපි මේ අපේ වාහනේ ගැන අපේ මෙකැනිසම් එක ගැන අපේ සිස්ටම් එක ගැන
ඒ සියල්ල අපේ තුලින් දැක ගන්න පටන් ගත්තට පස්සේ ඒකේ පොඩි ගමනක් තියෙනවා. ඒ දකින ගමන් අපි ජීවිතේ වෙනස් කරන්න යන්නේ නැහැ. අපි ජීවිතය තුළ අපි කරන දෛනිකව කරන දේවල් ඒවා ඒ විදිහටම කරගෙන යනවා. නමුත් ඒ කරගෙන යන්නේ වෙනම අවදි කරගත්ත දැක්මක් එක්ක වෙනම හැකියාවක් එක්ක. මේ සීය කියන හැකියාවයි බුද්ධි මේ හැකියාවයි කියන දෙක තුල තමයි අපි මේක කරගෙන යන්නේ. ඉතින් ඔන්න ඕක තමයි මෙතන තියෙන ඇත්තම කතාව තියෙන. මේකේ ලොකු දෙයක් නැහැ. මේකේ අමුතු නිකන් අමුතු එහෙම දෙයක් නැහැ. ඉතින් අන්න ඒ තැනට එන්න නම් අපි ක්‍රමයෙන් අපේ මේ බුද්ධිය කියන එක අවදි කරනවා. ඉතින් ඒකට තියෙන ප්‍රධානම බාධකය තමයි අපේ මනස. අපි පොඩි කාලේ ඉඳන් හැදිච්ච මේ අපි කියනවා සමහරලාට සංසාරයක් පුරාවට ඒක හැදි එනවා. නමුත් අපි මේ භවයේ කතාවෙන් ගත්තොත් මේ භවයේදී අපේ දිගටම ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන ওই මනස තමයි. ඉතින් මේ මනසේ ඔතොරිටි එක තුල මනසේ අධිකාරිය තුල තමයි අපි ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙන්නේ. එයා කියන දේ තමයි අපිට ඇත්ත. මනස කියන කතාව තමයි අපිට හැමතිස්සෙම ඇත්ත වෙන්නේ. අර බුද්ධිය කියන කතාවට අපි තැනක් දෙන්න පුරුදු වෙලා නැහැ. ඉතින් මේ භාවනාව තුල පොඩි වෙලාවකට හරි ඕගොල්ලෝ ලොකු දෙයක් ඇත්තටම අද මෙතනට ආපු එක ඒ වෙලාව තුල ඔයාට යම්කිසි අත්දැකීමක් ලැබුණා නම් ඒ අත්දැකීමෙන් ඔයා ආයි දවසක් භාවනා කරොත් ආයි පොඩි වෙලාවක් භාවනා කරොත් ඒ අත්දැකීමෙන් ඔයා පොඩ්ඩක් එහාට යනවා. නමුත් මෙතනදී අපිට වරදින දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපිට අපේ මග පොඩ්ඩක් වෙනස් වෙන අපිට ඒක ප්‍රමාද වෙන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි අපි ගොඩක් වෙලාවට අර එකම සිත කියන දේ නැහැ. ඒ කියන්නේ අපිට මේකට එනකොට පොඩ්ඩක් ඒකට සැදී පැහැදී ඉන්න ඕන. ඒකට යම්කිසි විදිහකට ඔයාගේ මූලිකත්වයක් දෙන්න ඕන. අන්න ඒක තුල අපිට තියෙනවා එකම සිතකින් ඒ දේ කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි භාවනාවට වාඩි වුණාට පස්සේ gedara ගැන හිතන්නේ නැහැ. භාවනාවට වාඩි වුණාට පස්සේ සිතවිලි එන්න පුළුවන්. ඒක හරි. සිතවිලි අපිට එනවා. සිතවිලි චිත්ත ශක්තිය හරහා ආවිලා මනස ස්පර්ශ වෙලා නැත්තම් මතකයන් තුලින් අවදි වෙලා අපේ මනස තුල එක එක කතන්දර හැදෙනවා. නමුත් අපි දැනගන්න ඕන අපි දැන් කරන්නේ මොකද්ද කියන එක. අන්න ඒකට අපේ අවදිමත් බව කියන එක දිගටම තියාගෙන ඉන්න පුළුවන් නම් අන්න ඔයා ඊළඟ දවසේ භාවනා කරනකොට ඔයාට අද දවසේ ලැබිච්ච අත්දැකීමට වඩා තව හොඳ අත්දැකීමක් අලුත් අත්දැකීමක් ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් මේ භාවනාව තුළ හැමදාම අපිට තියෙන්න ඕන අලුත් අත්දැකීමක්. අපි අලුත් අත්දැකීමක් ලබන්න නම් අපි පරණ දේවල් අමතක කරලා වාඩි වෙනවා. අඩුම ගානේ ගිය පාර භාවනාවේදී අපිට ලැබිච්ච අත්දැකීමවත් අපි තියාගෙන ඉන්න හොඳ නැහැ. ඒකත් අතහැරලා ඒකත් අමතක කළා තමයි අපි මේකට වාඩි වෙන්න ඕන. මේක කරන්න ඕන. ඉතින් අන්න ඒ විදියට යනකොට ඕගොල්ලන්ට ටිකෙන් අර ඉස්සෙල්ල වතුර පැහැදිලිද කියලා බැලුවා. ඊට පස්සේ අපි වතුරට බැහැලා අපි ඒක තුල ගමන් කරන්න පටන් ගන්නවා. ඒකේ තියෙන දේවල් අත්විඳින්න පටන් ගන්නවා. ඉතින් එහෙම යනකොට ඕගොල්ලෝ හැමදාම එකම තැන ඉන්නේ නැහැ. අර මේ මොහොත කියන එක අපි කියන්නේ මේ මොහොත අලුත් දෙයක් තමයි අපි විඳින්නේ. එතකොට අපිට හැමදාම අලුත් අත්දැකීමක් ලැබෙන්න පටන් ගන්නවා. ඒ තුල අලුත් ධර්මතාවයක් ඔබට සමහරට ස්පර්ශ වෙන්න පටන් ගනී. ඊට පස්සේ අලුත් දැක්මක් ඔබට ඇති වෙන්න පටන් ගනී. ඔබට මේ ජීවිතය ගැන ඒ තුලින් ජීවිතය ගැන යම්කිසි අලුත් විදියකට දැක්මක් ලැබෙන්න පටන් ගනී. ඒක තමයි මෙන්න මේ ආධ්‍යාත්මික මාර්ගය. ඉතින් ඒක ඔබ ක්‍රමෙන් පැහැදිලි කරගනිමින් ක්‍රමෙන් අත්දැකීම් ලැබමින් යම්කිසි කාලයක් යනකොට ඔබ තුලින්ම ඒ පිළිබඳව ඔබේ බුද්ධිය පිළිබඳව ඔබ දකින ධර්මයේ පිළිබඳව ඔබේ ඇතිවන වෙනස්කම පරිවර්තනය පිළිබඳව ඔබට ශ්‍රද්ධාව නැතයි විශ්වාසය ඇති වෙන්න පටන් ගන්නවා. ඒක එතකොට හොඳ පරිවර්තනයක්. ඉස්සෙල්ල විශ්වාසය තිබ්බේ බාහිර දෙයක් ගැන. බාහිරින් පැහැදිලි කරගන්න දේවල් ගැන, බාහිර පුද්ගලයෝ ගැන, බාහිර ගුරුවරු ගැන. නමුත් මේක ඊට පස්සේ පරිවර්තනයක් වෙන්න පටන් ගන්නවා. තමන්ගේ තුල සිද්ධ වෙන පරිවර්තනේ තමන්ම අත්විඳින්න පටන් ගන්නවා. තමන්ට එන විශ්වාසය, තමන්ගේ බුද්ධිය අවදි වෙච්ච බුද්ධිය නිසා තමන්ට ලැබිච්ච දැක්ම ඒ දේවල් හරහා අපේ ජීවිතය ඉස්සරහට ගොඩ නැගෙන්න පටන් ගන්නවා. දැන් ඔය අල්ලන් ඉන්න දාලා තියෙන බර දැනගෙන ඒක අපහසුයි අල්ලන් ඉන්නේ. දැන් මේක අතාරිනවා නම් හොඳයි කියලා හිතෙනවා. දැන් ඔබ අත් දෙක එක පාට දුන්න අතාරින්න. දැන් බලන්න දැන් සතුට සැනසීම කොහොමද?
පොඩි නිදහසක් දැනෙනවා නේද? හොඳට ඔබේ මූලය ශක්තිමත් කරගන්න. මොන බාධක ආවත් ඔබට ඔබේ ගමන යන්න පුළුවන්. ඒ මූලයෙන් ශක්තිමත් නම් ඔබ ඇතුලේ තියෙන ගැට වැඩි වෙනවා. බිහි නැති වෙලා යනවා. ඕන අභියෝගයකට ඔබට මුහුණ දෙන්න පුළුවන් වෙනවා. ඔබට ශක්තිය කොන්ද හයිය තියෙනවා මූලයේ ශක්තිමත් කරගන්න. ඔබ දැවැන්ත වෘක්ෂයක් වගේ දැනේ. හොඳ ශක්තිමත් මූල පද්ධතියක් තියෙන ගහක් ඉන්නවා. යතින්ද කීලෝ පටවෙන් සිටෝසිය හතර පැත්තෙන් හුලං ආවත් ඔබ හෙල්ලෙන්නේ නැති කෙනෙක්. අපිට හම්බෙන තියෙන ඔය ජීවිතේ අපිට හම්බෙලා තියෙන ශරීරය ගත්තාම අපිට තියෙනවානේ සිතයි කයයි කියලා කොටස් දෙකක් නේද? එතකොට ඔය සිතයි කයයි කොටස් දෙකම අපි පුළුවන් උත්සාහ කරන දින්නවා අපිට ඕන දේ තියාගන්න නේ. අපිට ඕනේ දැන් අපි ඉඳන් මම ඉඳන් ඉන්න පැය භාගයක් විනාඩි 10ක් පළක දින්න තමයි. අපිට නැඹෙරෙන්නේ ඉඳන් කරනවානේ. හැබැයි මම එතකොට අපි හැම වෙලෙම උත්සාහවන්ත වෙනවා මේක මට ඕන විදිහට අරගෙන ඉස්සරහට යන්න නේ. අපි මේක මට ඕන විදිහට යන්න උත්සාහ. හැබැයි යනකොට එතන මේ වින්දම පොඩි ප්‍රශ්න එනවා අපිට. එතකොට අපිට තියෙන්න ඕන අර මුලින්ම කතා කරපු විදිහට අපිට ඉවසීම සහ දරාගෙන වෙන ගුණාංග දෙක තියෙන්න ඕන. හරිද? ඊළඟ තමයි අපි ගොඩාක් දේවල් පුරුදු කරලා තියෙනවා මේ වෙනකොට. පුරුදු කරපු දේවල් ගොඩාක් තියෙනවා. දැන් අපිගේ දැන් උදේ මම මෙයාට කතා මෙයා කියන පොත් ටිකක් මෙහෙම තියෙනවා කියවන්න ඕන පොත තියාබට වෙන පොත්ලු කියවන්න. හරි. එතකොට උදාහරණ මම කියදට ඕන කෙනෙක් අපිත් එහෙම දැන් මම ගත්තොත් මට දැන් 6ට නැගිටින්න ඕන වුණාට නැගිටින්න බෑ. හැබැයි 6ට ඇහැරුණත් ඇඳෙන් බහින්නේ නැහැ. පෙරලි ඉන්න පැය භාගෙට. සාමාන්‍ය නිින්ද ගිහින් හැරෙන්නේ නිින්ද ඇති වෙලා අපිට. ඊට පස්සේ පෙරලි ඉන්න අපේ තියෙන කෙලෙස් තමයි. අපි ඇඳෙන් බහ ගන්න බැරුව පෙරලි ඉන්න අපේ කෙලෙස් ටික තමයි. හැබැයි නිින්ද ගිහින් හැරෙන්නව නිින්ද ඇති වෙලා ශරීරය ඇතිපව නිදාන්න අපිට අවදි කරන්න. ඒතර අපි පුරුදු කියන ඒවා මේ පුරුදු කියන ඒවාගෙන් මිදෙන්න තමයි අපි අර උදේ අවසනස් කිව් විදිහට අපි බුද්ධිය අවදි කරගන්න ඕනේ පුරුදු වලින් මිදෙන්න. ඒතර අපි සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි ගඟක පහළ පින ලේසිනේ. නේ? ඒක පිනන දෙයක් නෑ නේ. ඒතර උඩට පිනන ගත්තාම පොඩි weight බරක් දාන්න ඕනේ ඒකට නේ. ක්‍රමය හදා පිනන්න දැනගන්න ඕනේ. ඊට පස්සේ පීනන්න පටන් ගන්න තමයි ජලපාර කොච්චර සැරද නේ කියලා අපි දැනෙන්න පටන් ගන්න. එතකොට ගඟේ අපි එතකොට ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඔයා ගඟෙන් උඩට ඉහළට පීනනවා නම් ඒ පීනන ක්‍රමය ඉගෙන ගන්න ඉස්සෙල්ලා කොහොමද මම පීනන්නේ කියලා. සමහර වෙලට තේරෙන්න පුළුවන් දැන් සාමාන්‍ය දැන් ඔයා කොච්චර උත්සාහ කරත් එකතන පීන ඉන්නේ. හරි. එකතන එතකොට ජීවිතේ අර බෝරින් වගේ ඒ කියන්නේ කිසිම සාර්ථකත්වයක්වත් නැතුව නිකන් භාවනා කරත් වැඩක් නැහැ. අර හිටියත් වැඩක් නැහැ. එතන වැටෙනවා. එතන කොච්චර එකම තැන ඉන්නව හිතෙනවා. ඒතරවා අනිවාර්යෙන්ම ඒතර පැටර්න් එක වෙනස් කරන්න ඕන. තේරෙනවද? එතන මොකක් හදුවක් භාවනාවක් හරි කරනවා නම් මොකද වෙනස් කරන්න. එතකොට තමයි ඒක ළඟ අපිට අහු වෙන්නේ. හැබැයි අකමැති පුරුදු වෙනස් කරා. හොඳට බලන්න නැද්ද කියලා. අපි අකමැති පුරුදු වෙනස් කරනවා. වෙනස් කරනවා නම් මොකද්ද වෙන්නේ? ඊට වැඩි සැපක්. නැත්නම් ඊට වැඩි ලැබීමක් ඒකේ තියෙනවා. ඒක පුරුදු වෙනස් කරන්න. හැබැයි එහෙම නැහැ. අපි හිතන්න දැන් අර පුංචි වෙලාවක් භාවනාවක් කරන්න ගන්නකොට ඔයාලා අඩුම තරම විනාඩි 20ක්වත් 25ක්වත් භාවනාවක් එක ඉරියව්වක ඉන්න පුරුදු වෙන්න ඕනේ. හරිද? එතකොට ඔයාලා හිතමු ඔයාලට ඉඳගෙන විනාඩි 15ක් ඇද්දි අතපය රෙදෙනවා කියලා. ඔයාලා ඉවසගෙන ඉන්න ඕනේ. අන්න ඊට පස්සේ දෙන විනාඩි 10යි. එතන හැදෙනවා අර කියපු ඉවසීම සහ දරා ගැනීම කියන එක හැදෙනවා. හැබැයි ඔයාට විනාඩි 15ට රෙදෙනකොටම කකුල දිගාරනකොට කවදාකවත් ඔයාට ඒ පුරුද්ද ආයෙ හැදෙන්නේ නැහැ. දැන් ඇයි ඔයා හිතට අහු වෙලා හිතේ වහලෙක් වෙලා පුරුද්දට වහලෙක් වෙලා නේ? එතකොට ඔයාට පුළුවන් නෑ මම කොහොම හරි ඉන්නවා. විනාඩි 10ක් කොහොම ඉන්න බාන ගන්න බෑ නිකන් ඉඳන් ඉන්න විනාඩි 10ක්. ටික දවසක් පුරුදු වෙනවා. සරලව ධර්මානුකූලව කිව්වොත් අපි කියනවා
මොකද්ද මේ පාරමී සහ කුසල කර්ම කියලා කියන්නේ. පාරමිතාවක් සරල වෙන්න අපි මේකම කියලා ගන්න එපා. හොඳ විනාඩි ඔයාලට ඉන්න මුල්ම විනාඩි 10 පටන් ගන්න ඉන්න බෑනේ. ඔයා මට මොන වුණත් කමන්නේ වෙන 10ක් ඉන්නවා කියන්නේ. අන්න ඔක පාරමිතාවක් වෙනවා. මම කොහොම හරි මේක කරනවා. කියලා කොහොම හරි ඉන්නවා. හැබැයි දැන් මාසක් හිටියට පස්සේ ඔයා දඟලන්න ඕනේ නැහැ නේද? ඉන්න පුළුවන්. ඒක මොකද්ද? ඒක කුසලයක් වෙනවා. දෙලක හැකියාව ඒකට nothing සාමාන්‍ය වල විනාඩි පැය භාගයකින් දැනෙන්නේ නැහැ. මේ කුසලතාව හැකියාවක් කියලා. කුසලයේ කියන්නේ ඕකටනේ. අපි දැන් ඔය මේ කුසල අකුසල කියලා ලොකුට ගත්තට ඔකන සරලව ගත්ත කුසලයේ කියන්නේ හැකියාව සහ අකුසල කියන්නේ නොහැකියාව කියන එකනේ. නේ? ඉතින් ඔයාගේ කොච්චරක් ඔයාගේ ජීවිත අකුසල තියෙනවද? ඔයාලට බැරි දේවල් කොච්චර තියෙනවද? ඔක්කොම අකුසල. ඒකට පුළුවන් දර කොච්චර දේවල් ඔක්කොම කුසල. ඒ කුසලේවා කොච්චරක් නිවීමට භාවිතා කරනවද සහ ගින්නට භාවිතා කරනවද කියලා තමයි මේ කුසල කර්ම නිවනට සාපේක්ෂව දෙකට කඩන්නේ. ඉතින් මම කියනවා හැම කුසලයක්ම ඔයාගේ සැනසීම වෙනුවෙන් තියෙනවා. නිවීම වෙනුවෙන් තියෙනවා. ලෝකෙට වදයක් වෙන්නේ නැතුව තව කෙනෙකුට හානියක් වෙන්නේ නැතුව තියෙනවා නම් මේ කුසලතාවය හරි හොඳයි. නේ? එතකොට අපේ ජීවිතය ඇතුලේ කුසල කර්ම ගැන වෙනම කරන්න ඕනේ නේ. ඔය ජීවත් වෙන කුසලයක් තමයි. නේ? නැත්නම් අපි දැන් කුසල කර්ම කිව්වම නිකන් ඒක වෙනම ගන්නවනේ. දැන් සිහින් ඉන්න කිව්වම සිහින් ඉන්නල වෙනම ගන්නවනේ. ඒ ගන්නකොටම සිහිය නැහැනේ. නේද? අපි ඒකට ඔම කියන්නේ අපිට සාමාන්‍ය වෙන්න ඕන. භාවනාව කරන එක නැත්නම් අපි දැන් කවුද දන්නේ අර මෙත්ත සැකරන යෝග මොනවා හරි වල ජීවිතේට හිත ශක්තිමත් කරන වැඩ පිළිලා කරන්න ඕන. අපි හැමෝම කරන්නේ කය ශක්තිමත් කරන එක නේ. හොඳට කාණ පිරිමි ගත්තත් ඒක කරනවා මොනවා යකඩ උස්සනවානේ. කාන්තාව ගත්තද යෝග නමනම් කරලා මොනවද. හැබැයි ඔයාලා හිත ශක්තිමත් කරනවද බලන්න. චිත්ත ශක්තිය කියන එක නැත්තම් ඔයාලගේ ජීවිතේ බොහොම ඉක්මනට වැටෙනවා. දරා ගන්න ප්‍රශ්නයක් ආවම වැටෙනවා. ජීවිතේ පාවලා යනවා. ජීවිතේ කලකිරලා යනවා. මට නම් දැන් ජීවිතය ඇති හිටියලා හිතෙනවා. ඇයි? ඔයාලගේ හිත ශක්තිමත් නැහැ. නේ? සචිත්ත පරියෝදපන සචිත් වගේ හිත දමනය කරා අන්න එයා තමයි දනන්නේ. තමන් බලන් තමන් හිත ශක්තිමත්ද කියලා. එහෙම නැත්නම් අන්න ඒක වැඩ පිළිවෙල තම යොදා ගන්නවා. ඒකට කෙනෙක් කියනකම් ඉන්න එපා. තමන්ම මොකක් හරි උපක්‍රමශීල වෙන්න ඕන. නේ? අපි කියනවා දැන් සල්ලෝ කියන සතියෙන් ඉඳ සිහියෙන් ඉඳලා කියලා. ඒකට කියන අනිත් පැත්ත කියනවා සිහියෙන් ඉන්න බෑනේ. අමතක කරනවා කියලා. එහෙනම් අපි මේ වෙන්නේ මොනවද කරලා තියෙන්නේ බලන්න. ඔබ මුකුත් කරන්නේ නැතුව කවදාවත් එහෙම ඉන්න බෑනේ. නේ? ඔබ ඒකට මම උදාහරණයක් ගත්තොත් මම කියලා තියෙනවා. ඔයාලා කොළ ගුලි පහක් ගන්න. කොළ ගුලි පහ තැන් පහක ගෙදර තියන්න. තියෙනකොට හැබැයි තියන්න ඕන මම 100 මතක් කරගෙන තියන්නේ කියලා. හරිද? 100න් ඔයාලට අමතක කරනකොට ඇවිදින කොළේ දැක්කම ටග්ගා 100 මතක් කරනවා. 100 මතක් කරනවා. ඒ වගේ මොනවා හරි එක්සර්සයිස් එකක් මොනවා හරි එකක් ඔයාලා කරන්න ඕනේ වෙන්නේ. කාලයක් යනකොට කොළ එක එකකින් කරන්න පුළුවන්. 100 වැඩෙනකොට ආයෙත් ඒක ඕනේ නැහැ. එක එකකින් කරන්න පුළුවන්. එහෙම දෙයක් උපක්‍රමයක් කරන්නේ නැතුව කවදාකවත් ඔය ජීවිතේ කොට දාගන්න බෑ. නේ? අපි ඒකට මොනවද කරන්න බලන්න. ඒක තමයි හැදෙන ප්‍රතිවිරුද්ධ බලය. ඒක තමයි පැත්තෙන් බුද්ධ කියලා කියන්නේ. බුද්ධිය කියලා කියන්නේ නේ. බුද්ධිය අවදි කරගන්න තමයි සිහින් ඉන්න කියන්නේ. සිහින් ඉන්නකොට ඔබගේ පුරුද්දෙන් ඉන්න බෑවට හිතලා කරන්න වෙනවා, දැකලා කරන්න වෙනවා. හිතලා කරනකොට මොකද වෙන්නේ? හිතන තැනම බුද්ධිය කියන එක පහළ වෙනවා. ඔබට ඔබ පේන්න පටන් ගන්නවා. ඔබට ඔබ දැනෙන්න පටන් ගන්නවා. අපිට දැන් අපිව දැනෙන්නේ නැහැ. අපිට දැනෙන්නේ මොකක්ද? අපිට දැන් දැනෙන්නේ ඒකේ කෙලස් ටික, රාගය, හිත නේ. විඳීම අපිට දැනෙන්නේ. ඔබට ඔබ දැනෙන්නේ නැහැ. මම තේරෙනවද? ඔබට ඔබ දැනෙන්නේ නැහැ. නේ? ඔබට ඔබ දැනෙන්නේ කාරණාවක් මත. යමෙක් දැන් ඔබට මොනවා හරි වටිනා දෙයක් දුන්නාම සතුට හිත. අන්න ඔබට ඔබ දැනෙනවා මට මේක හම්බුණා. ඒ ඔබ නෙවෙයිනේ. කාරණාව මත හැදිච්ච ඔබ ඉන්නේ. ඒ සිද්ධියට අදාළව බිහිවිච්ච ඔබ නැතන ඉන්නේ. නේද? ඊළඟ මොහොතේ හම්බෙනවා ලොකු දුකක් පණිඩකට හම්බෙනවා. ඊට පස්සේ අඬනවා අයියෝ වැටෙනවා. ඒතර ඒ ඔබ දින්නේ. අතන හිටිය ඔබ මේ මොහොතේ මොකද උනේ? ඔබ කියනනේ මේ මොහොතේ පනව කාරණා මත බිහි කර අපි යන ගමනක් තියෙන. ඔබ ස්ථාවර නැහැ. නේ? ඔබ ඒ ලෝක ස්ථාවර. ඔබ ස්ථාවර නැහැ. ඔබ හරිතන නැහැ. ඒකන ඔබ වෙනස් වෙන්නේම කාරණා මත. එහෙ වෙන්න පුළුවන්. එහෙ වෙන්න බෑ. දැන් හරියට හිත ගන්න ඕනේ. ඔබ හරියට ඔබ අඳුන ගන්න ඔබ කවුද කියලා. ඔබ තේරුම් ගන්න ඔබ කවුද කියලා. අද ඔබට ඔබ කියන්නේ අද මේ ජීවිතය අවුරුදු 25 30 40 50 60 කාලයකට කරට තොරතුරු ටික. ඒ තොරතුරු රැස් කරන් ඉන්න කවුද?
ඒ තොරතුරු අල්ලන් ඉන්න කෙනෙක් ඉන්නවා නේ. දැන් නම කිව්වොත් චරිත කිව්වම මම චරිත. ඔයාලා උතත් උස්සන චරිත කියලා. නේ. චරිත එළියේ එයාගේ චරිත මගේ වෙනවා. එතකොට ඒ චරිත දතුස්සව. චරිතයි හිතාගෙන ඉන්න කෙනා නතුස්සන්. නේ. මම කියන එතකොට සැබෑවට ඔබ කවුද කියලා බලන්න නම් මොකද කරන්න ඕන? සැබෑට තමයි දකින්න ඕන. ඇත්තම දැස් දෙක පියාගෙන තමන්ට සිහිය තියන්න බලන්න පුළුවන්. එතන තමයි හොඳට තමව කැඩිලා මේ තොරතුරු නැංගලා ගිහිල්ලා යථාර්ථෙම තමන් කවුද කියන තමයි ස්පර්ශය. දැන් මේ ඔක්කොම ඉන්නේ අපි දාගත්ත විශ්මුණු ටිකක් ඔය තියෙන්නේ. ඒ විශ්මුණුට අදාළ අපි චරිත රංගපාන. චරිත ගොඩාක් තියෙනවා නේ අපිට. චරිත කොච්චර තියෙනවද? නේ. හැබැයි ඒකට හරියටම තමව දැක්කනම් තම අඳුනගත්තා නම් ඔබට එක චරිතයයි තියෙන්නේ. ඔබ ඒක තමයි ඉස්සට අරගෙන යන්නේ. ඒක දකින්න හැබැයි අර කිව්වා වගේ පොඩ්ඩක් නිවිලා සනසිලා මැදට වෙලා මේ ඔබගෙන් අයින් වෙලා එන්න පුළුවන් ස්වභාවය හදාගන්න. ඇත්තටම ඔබට උරුම නිවීම විතරයි. ඔබට ඉපදෙන සරල අපි හිතමු ඔබ මුල් භවයේ මේක නම් ඔබ මුල්ම කරුණ රැස් වෙන්න කලින් ඔබ හිතේ මොකුත් නැහැ නේ. එම්ටිනේ හිස්කොලයන්නේ තියෙන්නේ. ඔබනේ ලිව්වේ මේක ඔක්කොම ටික. ඒ ලියපෙවන්නේ ඔබට වදයක් වෙලා දෙන්නේ. හරි. ඒතර හිස්කොලේ ලියන්න ඒ හිස්කොලේ තමයි ඔබට උරුම. ඒ හිස් බව දෙන්න බැරි ඉන්නේ. අර කිව්වා ඔබ අල්ලන් ඉන්නවා මේ ඔක්කොම. ඇතරච්චවත් අල්ලන් ඉන්නවා තිනවත් අල්ලන් ඉන්නවා. හරි එතකොට ඒන් ඔබට උරුම හිස් භාවයේ නිවීම සැනසීම නේ ඔබට මොකද කරන්න තියෙන්නේ? අස් කරන්න අතාරින්න විතරයි. නේ ඇතරියන ඉවරයි. පුළුවන් අතාරින්න. බෑ. ඒ වගේ තමයි හැදිලි. ඔබට තේරෙන්නේ ඔබ කියන්නේ ඒවා ටිකට කියලා. ඇත්තම ඔබ නෙවෙයි. ඔබ අනිවාර්යයෙන්ම ඔයාලා මැරෙන්න කලින් අඩුම තරමේ තමන් කවුද කියලා තීරණය කරන්න. තමන් කවුද තීරණය කරන්න. ඒක තමයි තමන් නිදහස නෙවෙයි කියන එක. උරුම වෙන්නේ. නැත්නම් ඔබට නිදහසකුත් නැහැ, සතුටකුත් නැහැ, නිවීමකුත් නැහැ. ඔබ ඒක හොයන කෙනෙක් විතරයි. නේද? හොයන කෙනෙක් විතරයි. අපි හැමෝම යන්නේ මිරිගුවක් පස්සේ කියලා තේරෙනවා. තේරෙනවා. අපි හැම වෙලේම මිරිගුවක් පස්සේ. දැන් උදාහරණ කිව්වොත් දැන් මම කියනවා බද්දසන සම්බෙන්දන ගැන. මෙතන නැත්තේ කවුද? මම දන්නේ හම්බෙන්ද යනවා. උතන නැත්තේ කවුද? උතන දන්නේ තමයි නැත්තේ. පුරාණක දන්නේ මට බද්දසන සම්බෙන්දන කොහොමද වෙන්නේ කියලා. ඔයාලා තොරතුරු ටිකක් නරස් කරන්න බටවටස් ගන්න. සරලගෙන ඔය කොටතර අයින් කරන් බද්දාම හම්බෙයිද? දන්නේ අපිට හම්බෙයි. නෑ. හැබැයි අපි යන්නේ දන්නේ පස්සේ නෙවෙයිද? අපි යන්නේ බද්දසන්න පස්සේ නෙවෙයිද යන්නේ? තේරෙනවද ඒක? මෙහෙම තා සරල ගත්තොත් ගෞතම බුදු පියාණන් වහන්සේ හිටියා කියලා අපි හිතන්නේ. අද ඉන්නවද? අපි යාපස් තවත් යනවා නේද? අපි ඒ වගේ තමයි හැම තැනම අපි යන්නේ. අපි හිතාගත්ත මවාගත්ත එකක් ඇස්සේ අපි යන්නේ. ඔබට කවදාවත් දන්නේ හම්බෙන්නේ නැහැ, බද්දේ හම්බෙන්නේ නැහැ ළඟට ගියාට. එහෙම කෙනෙක් නැහැ. ඔයා හිතාගෙන ඉන්න එකක් තියෙනවා. ඒතර අපි සසරම යන්නේ ඕකම තමයි. සසරම ගිහින් ඉන්නවා තියනවා කියන්නේ. ඇත්තටම යනකොට නෑ. අර මිරිගුව පස්සේ තමයි යන වතුර පේනවා ගියා වතුර නෑ. ආපහු ඉස්සරහට ආපහු එතන වතුර නෑ. අපි යන්නේ සම්නිකර මිරිගුව පස්සේ යන්නේ. ඒක තමයි අඟුලිමාලට කිව්වා උඹ නතර වෙයි මම නතරලා ඉන්නේ කිව්වා. අපිට නතර වුණාම තමයි පේන්නේ මේක වෙනස් වෙනවා කියන්නේ. මේක දුවනවා කියලා. මේක කම්පණයේ තියෙන්නේ මේක වෙන මුකුත් නැහැ. හැදෙන මුලාවක් මායාවක් තියෙන කියලා දකින්න අපි නතර වෙන්න ඕන. නතර වෙන්න බැරි ප්‍රශ්න තමයි තියෙන්නේ. නතර වෙන දඟලුව ගමන් රටේ නැති දේවල් හිතෙන්න පටන් ගන්නවා. පොඩ්ඩක් දෙවන් ඉන්න ගමන් ඔබට හිතන්නේ නැතුව මතක් වෙන්න පුළුවන්. කොහෙදෝ තින එල්ල මතක් කරගන්න පුළුවන්. ඒ ඉන්න බෑ. ඔබට නිකන් ඉන්න බෑ. නිකන් ඉන්න පුරුදු නැහැ. හිතන්න දෙන්න කිව්වොත් එහෙම හිතන්නේ නැහැ කියන එක හිතේ තියෙනවා නේ අපි ඒකට තමයි කියන්නේ මෙන්න මේ මායාව මුලාව දකින්න ඒක දැක්කලා ජීවත් වෙන්න මායාව දැකගෙන ජීවත් වෙන්න ප්‍රශ්නයක් නැහැ දැන් මායාව දැක්කා කියලා මොකද ආයේ වෙන තරට යන්න දෙයක් නැහැ ඒක නින්දෙන්න කරන්නේ හැබැයි දැනගෙන දැකගෙන ජීවත් වෙන්න ඒක මාරම ඒකේ පොඩි තියෙන පොඩි ටික පොඩි චිල්ල එකක් තියෙන සත්‍ය පේනවා
ඒක ඇතුලේ ඉන්න හරිය නෑ. මුලාව විශ්වාස කරන එක ඇතුලේ අපිට පොඩි අවුලක්. ඒක දැනෙන්නේ කොයි මොනදද? හරියට මට අහුවෙන්නේ කොතෙන්ද? ඔයාලා මරණ මොකද තමයි දැනෙන්නේ. ඒක මිනිස්සු කෑ ගහගෙන මැරෙන්නේ. දැන් උත්තර දීපොළ වස්තු අනම්මනම් තියෙන මනුස්සත් නැරෙද්දි කෑ ගහගෙන මැරෙන්නේ ඇයි? මැරෙනකොට උදන්න ඔය MTS මුකුත් නෑනේ. ඒක හරි වේදනාවක් කියලා. ඒ තමයි අල්ල ගන්න හැවිලිය. ඒක අසුචි මල පාකිටලා මැරෙන්නේ ඇයි? දැන් බලනම් දසන ක්‍රමයක ඉල්ලෙන්නේ. ඉල්ලෙන්න බෑ ගන්න. ඒක අන්න එතෙන්දී අසරණ වෙන්න එපා. එහෙනම් මේ මොහොතේ සරණ කරගන්න. එතන අවසාන මොහොතේ සරණ වෙනන්නේ ටික. අවසාන නැත්තම කිව්වොත් හරියට එනවා නම් දාලා යන්න කෙනෙක් නැති වෙන්න ඕන. දැන් ඔබ ළඟ දාලා යන්න කෙනෙක් ඉන්නවා. දැන් ගෙදර යන්න කෙනෙක් ඉන්නවා. නේ දැන් ගෙදර වෙලා වැඩ යන්න කෙනෙක් ඉන්නවනේ. දැන් වෙලා බලන්න තව ටිකකින් ඉන්නවා කෙනෙක් යන්න කෙනෙක් ඉන්නව නේද? ඒ ඉන්නකම් ඉදවන්න වෙනවා. ඒකේ මම එයා තේරුම් ගන්න තියාගන්න. ඒකට ප්‍රශ්නයක් නැහැ. මේක ඉතින් සිස්ටම් එකක් තියෙන. මේක දිවෙන එකක් තියෙන. ඒ සම කාලයක් ඇද්දි වැසද ඇස් දෙක පේන්නේ නැති ගන්න. කන් ඇහෙන්නේ නැති වෙන. අඟ පන්න නැති වෙන්නේ. මේක ක්‍රමයක් තියෙන. ක්‍රියාවලියක් තියෙන. ඔබේ නම් ඔබට පුළුවන් ඇස් දෙක මරණකම් තියාගන්න. ඔබේ නම් ඔබට පුළුවන් හැම රැටෙන්න තියාගන්න. කොච්චර ක්‍රීම් ගන්නද කොච්චර මේකප් කරන්නද ඇයි ඒක වැහැරෙන්න මේ බලන්න. අල්ලන තියාගන්න. නේ නැත්තම් හැරෙනවා. උදේ මූණ හදන්න නැත්තම් මූණ බලන්න බෑ. Tamandම තමන්ට අප්පිරියාවක් වෙනවානේ. නම් මේක හැම වෙලේම යන්නේ වැగిරීමක්. වචන කියන්නේ වැగిරීමක් තියෙන්නේ. කඳුළු වැగిරෙනවා. කබ වැగిරෙනවා. හැමදාම රීමක් තමයි තියෙන්නේ. කිසිම දැන සුගතියක් මේක නෑ. හැබැයි අපි අල්ලන් ඉන්නවා සුවන කරන තියන් ඒක හරි. හැබැයි ඒක දැකගෙන තියන් ඉන්න මම කියන්නේ. අසුචිව දැනගෙන තියන් ඉන්න. ගෙල්ලන්න. හැබැයි නොදැන තියන් ඉන්න එපා. පාරේ කොට ගන්න. Tamandම තමන් එපාලා. මම ඉගෙන දැකගෙන ලස්සන ජීවත් වෙන්න පුළුවන්. ඒක ඕන තැනක ඉන්න පුළුවන්. අර මුලින් කරව භාවනාව අර මූලයේ කිනක ඔබ හොඳ ශක්තිමත් වෙන්න ඕනේ ඇතුලේ. ඒතර ඔබට ඕනෑ දරාගෙන ඉන්න පුළුවන් වෙනවා. ඔබට වැටෙන්නේ නැති කෙනෙක්. ප්‍රශ්න කොච්චරවත් ඔබ නොසැලී කෙනෙක් වෙනවා. ඔබ කොච්චර කය ශක්තිමත් ප්‍රශ්නයක් ආව මානසික ටග්ගල වැටෙනවා නම් ඔබ ඉක්මනට හදා ගන්න. නැත්නම් ඒකම ඔබට පෙරල වද දෙන්න. ඉතින් හැම වෙලෙම තමන්ට මේ ලෝකේ ඇටැලා දාලා තමන්ට වෙල පාඩේ තමන් දිහා බලන්න පුළුවන් නම් එතන හරිය නිදහසක් සහනයක් සැනසීමක් තියෙනවා. අපි කවුරුත් තමන් දිහා බලන්න පුරුදු වෙලා නැහැ. ඇස් දෙකක් තියෙන එළිය බලන්න. ඉතින් මේ ආයතන ඔක්කොම එළියෙන් තියෙන ඇතුළට මොකුත් නැහැ නේද? නේද? බුද්ධි නුවණස තමයි ඇතුළේ ඇහැ. අර ඒ ඇහැ අර ගන්නවා. එතකොට ඇතුළේ කතාව පේන්න පටන් ගන්නවා. ඇතුළේ පේන්න පටන් ගන්නවා. අපිට ඔක්කොම පිට තමයි පේන්නේ. බෝලයක පැති කීයක් තියෙනවා? බෝලේ පැති කීයක් තියෙනවා? ඈ ඒවන් පිට පැට ඇතුළේ දෙකක් තියෙනවා. හිතන විදිහ නැත් කරවල්ලා. තේරෙනවද? හිතන්නේ පුරුද්දට. ඒක වල අනාතෝනේ බෝලේ වැටි කම්මඩ ඉතින් කොට්ටු බෙල්ලරවන්න බෙල්ල නෑ. තේරෙනවද? මේ හිතන විදිහ අවුලක් තියෙනවා. ඔය හිතන්නේ පුරුද්දට ඒක මම කිව්වේ. දැකලා හිතන්නේ තොරතුරුලින් හිතන්නේ. තොරතුරුලින් හිතනකොට අපි අතරමං වෙනවා බොමික් වුණා. මේ නිසා දැකගෙන යන්න මේක. ඒක තමයි බුද්ධ සරණ ගන්න කියලා කියන්නේ. මට හිතෙන්නේ නෙවිල් ගුරුතුමා තව වැදගත් පැත්තක් ඒ සාකච්ඡාව තුළ පෙන්නවා මොකද්ද අර අපි ස්ථාවර වීම අපේ ස්ථාවරත්වය අපිට දැනෙනවද කියන එක. ඉතින් ඒ ස්ථාවරත්වය ගැන කතා කරනකොට දැන් අපි හිතමුකෝ මේ බෝට්ටුවක් හරි නැවක් හරි මේ මුහුදේ යන එයාගේ ස්ථාවරත්වය කොහෙද රැඳිලා තියෙන්නේ? එයාට එයාගේ ඩෙස්ටිනේෂන් එක පේන්න ඕන. ඒ කියන්නේ එයා ඒ නැවට එයා පාක් කරන තැන නැත්නම් වරාය පෝට් එක
ඊළඟට යන තැන ගැන එයාට පේනෙන්න ඕන නේද? යම්කිසි අදහසක් තියෙනවා. එතන කනෙක්ෂන් එක හැදෙන්න ඕන. ඒ වගේම එයාට නැංගුරමක් දාගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට ඒ දෙකම තියෙන්නේ අපේ හැදෙන දැක්ම තුල තියෙන්නේ. අර අපි නිකන් උඩින් පැහැදිලි කරගන්න දැනුම තුල ඒක කවදාවත් හැදෙන්නේ නැහැ. ඒ කියන මේ ස්ථාවරත්වයේ කවදාවත් ඒ දැනුම තුළ හැදෙන්නේ නැහැ. ඒක ලෝකයේ අද පිළිගන්න දෙයක්. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ IQ කියන එක. IQ කියලා කියන්නේ අපේ තියෙන විවිධ බුද්ධි ඵලයන්. අපිට සමහර අයට ගණිතමය හැකියාව කියන එක හොඳට තියෙනවා. සමහර අයට ලැන්ග්වේජ් නැත්තම් භාෂාවල් පිළිබඳ බුද්ධිය හොඳට තියෙනවා. සමහර අයට අවකාශමය බුද්ධිය කියන්නේ දැන් උදාහරණයක් විදිහට ආකිටෙක් කෙනෙක් මේක ඩිසයින් කරාම එයාට අවකාශය තුළ ඔබ්ජෙක්ට් ටික ප්ලේස් කරාම ඒකේ හොඳ ඊස්තටික් ෆීලිං එක. එයාට ඒකට අවශ්‍ය ෆීලිං එක දෙන විදිහට ඒ ටික හසුරවන්න පුළුවන්. ඒතර ඒ වගේ එක එක අයට එක එක විවිධ බුද්ධි ප්‍රභේදයන් හැදිලා තියෙනවා. දේශපාලකයෙක් ගත්තොත් එයාට හොඳට එළියේ බාහිර පුද්ගලයාත් එක්ක හොඳට ඉමෝෂනලි කනෙක්ට් වෙන්න පුළුවන්. ඒකයි එයා ජනප්‍රිය වෙන්නේ. ඒතර ඒ වගේ තව තියෙනවා අපේ ඇතුළට හැරෙන්න පුළුවන්. අපේ ඉන්ට්‍රවර්ටඩ් කියන්නේ අපේ ඇතුළ දකින්න පුළුවන් බුද්ධිය කියන තව එකක් විදිහට තියෙනවා. ඉතින් මේ විදිහට විවිධ බුද්ධීන් තියෙනවා. ඒ වගේම අපිට අපේ හැඟීම් කළමනාකරණය කරගන්න තව බුද්ධියක් තියෙනවා ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් EQ කියලා. ඒතර ඔය දෙකෙන් තමයි ලෝකය මේ ගොඩාක් දුරට ඒ EQ කියන එක ආවේ 1995 දී විතර. ඒකෙන් තමයි ලෝකයේ මිනිස්සුන්ගේ මැන්නේ දක්ෂ ස්ථාවර මේ ලෝකේ මේ ඉදිරියට ගිය පුද්ගලයන් විදිහට අඳුරගත්තේ ඔන්න ඔය දෙක තියෙන අය. ඔය දෙකේ හොඳ එක්ස්පර්ට්ලා. නමුත් අද ලෝකේ පිළිගන්න දෙයක් තමයි මේ දෙක විතරක් තිබ්බට ඒගොල්ලෝ මානසිකව කඩා වැටිලා තියෙනවා. ඒගොල්ලෝ මේ ජීවිතේ යම්කිසි දවසක හැරිලා බලනකොට ඒගොල්ලෝ දුක් වෙන තැන් තියෙනවා. ඒගොල්ලන්ට සමහරවිට අභියෝගයක් ආවහම මේක ඒවට මූණ දෙන්න බැරුව ඉඳලා තියෙනවා. ඉතින් ඒ දෙකේදී ඊට පස්සේ ආපු දේ තමයි මේ බුදුන් වහන්සේ ජේසුස් වහන්සේ ඒගොල්ලෝ කියන දේ මොකද්ද? ඒගොල්ලෝ යම්කිසි දෙයක් කියන ඔබ නොදකපු පැත්තක් ගැන. ඒ මොකද්ද? ඔබේ ඇතුළතාන්තය ගැන. ඔබ හැදිලා තියෙන විදිය ගැන. ඔබේ මෙකැනිසම් එක ගැන. අන්න ඒ දෙක ඒක අවබෝධ කරගන්න ඔබට වෙනම ස්පිරිචුවල් කෝෂන්ට් එකක් හැදෙන්න ඕන. නැත්තම් අපේ ආධ්‍යාත්මයට අපේ ඉනර් සිස්ටම් එක පිළිබඳ දැක්මක් හැදෙන්න ඕන. ඉතින් අන්නේ දැක්ම ලබා ගන්න විදිය තමයි ඇත්තට මේ බුද්ධ දර්ශනය තුළ ඔබට කියන්නේ. නැත්තම් ජේසුස් වහන්සේගේ දර්ශනය තුළ කියන්නේ. ඉතින් ශාස්ත්‍රූන් වහන්සේලා ඒක දැකපු අය ඒකට මාර්ගයක් කියනවා. ඉතින් ඒක දැකපු කෙනෙකුට තමයි අපිට වතුර යට පේනවා නම් අපිට වතුර යට පේනවා නම් ඒකට අනුව අපේ ජීවිතේ හැඩගස්සන ඒ ධර්මතා අවබෝධ කරගන්න. මොකද දැන් ධර්මතා ක්‍රියාවලිය තුළ ඔබව ගෙනියන තැනයි ඔබේ මනස බලාපොරොත්තු වෙන දේ දෙකක් කියන එක ඔබට තේරෙන්න ඕන. ඒක ඔබේ අත්දැකීමෙන් තේරෙන්න ඕන. ඒක දැනුමට තේරලා වැඩක් නැහැ. දැන් අපි හිතනවානේ අපේ මනස කියන කතාව තුළ අපි කියන මේ දේ වෙන්න ඕන, මේක මෙහෙම වෙන්න ඕන, මේක මෙහෙම නම් මේක මෙහෙම වුණේ කොහොමද? ඉතින් මනස ප්‍රශ්න කරනවානේ. ඒක හරි. ඒක තමයි මනසේ ස්වභාවය. ඒකට අපි ඔක පොඩ්ඩක් පැත්තකින් තියලා මේ මනස කියන කතාව වෙනම එකක්. තව කතාවක් තියෙනවා. යථාර්ථයක් තියෙනවා තව. මේ ලෝකේ ස්වභාවය වැඩ කරන විදියක් තියෙනවා. ඉතින් ඒක අපේ තුලින් දැක්කට පස්සේ ඔන්න ඔය දෙක බැලන්ස් වෙනවා. ඒක තමයි හැමතිස්සෙම මැදුම් පිළිවෙතක් ගැන කියන්නේ. ඉතින් මනස කියන කතාවකුත් තියෙනවා. අපේ බුද්ධිය කියන කතාවකුත් තියෙනවා. ඒකට ඔය දෙකම අපි හරියාකාරව තේරුම් ගත්තට පස්සේ අපිට මේ අපේ ජීවිතේ මොකද අපි මනස කියන කතාව තුලත් අපිට යම්කිසි ටූල් එකක් මනස කියන්නේ ටූල් එකක්. මනස කියන්නේ තනිකරම නරක දෙයක් නෙවෙයි. අපිට ලෝකේ ජීවත් වෙන්න ඕන ගොඩාක් දේවල් ඒ තුල තියෙනවා. නමුත් අපි නොදකපු පැත්තක් මෙන්න මේ බුද්ධිය ඔබේ බුද්ධිය අවදි වුණාට පස්සේ බුද්ධිය ඔබට පෙන්වනවා. ඉතින් මෙතනින් අපේ වැඩසටහන අවසන් කරන අතරේ අපි පොඩි පණිවිඩයකුත් ඔබට දෙනවා. මහගුරු හැමදාම ඔබට කියන දෙයක් තමයි එයාට කාලය දෙන්න කියන එක. මොකද මේ මනසේ ග්‍රහණය කියන එකට ගොඩාක් සත්වයා අහු වෙලා තියෙන්නේ. ඉතින් මේ බුද්ධිය අවදි කළා ඔබට මේ enlightenment enlightenment ඔබේ end එක. ඒ enlightenment එක කියන එක perfect වෙන්න නම් enlighten වෙනවා කියලා කියන්නේ perfect වෙනවා කියන එක. ඒ කියන්නේ වාගේ හැම පැත්තක්ම ඔයා යන්න පුළුවන් උපරිමයට යනවා පරිපූර්ණ පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔබේ බුද්ධිඵලයන්ගේ ඔබේ emotional බුද්ධියේ ඔබේ spiritual quotient එකේ ඔබට යන්න පුළුවන් උපරිමයටම ඔබට යන්න මාර්ගය පෙන්වන්න අපේ මහගුරු සෙන්ටර් එක විදියට අපි ඒ වෙනුවෙන් ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් ඔබ එකට යම්කිසි විශ්වාසයක් තියලා එන්න ඕන. ඒ විශ්වාසය තුළ ඔබ හරියට ඒ දෙන මාර්ගයන් ඔස්සේ ගියොත් ඔබට ඒ සඳහා ඕන වෙලාවක
අවස්ථාව තියෙනවා. ඉතින් ඒ පණිවිඩයක් දෙන ගමන් අපි අද දවසේ භාවනා වැඩසටහන මෙතනින් අවසන් කරනවා. ඉතින් භාවනාව කියලා කියන්නේ ඔබේ ජීවිතේම තමයි අවසානේ. භාවනාව කියලා කියන්නේ ඔබ වාඩි වෙලා හැමතිස්සෙම ඔබේ ඇතුළ දිහා බලන් ඉන්න එකක් නෙවෙයි. ඒක තුල ඔබට නැවතත් එන්න වෙන්නේ නැවතත් සම්මුතියේ අපි ගත කරන ජීවිතේටම තමයි එන්න වෙන්නේ. නමුත් ඒකට ඔබ එන්නේ නව දැක්මක් එක්ක අලුත් බුද්ධියක් එක්ක අවදි කරගත්ත බුද්ධියක් එක්ක ඒක තුල ඔබේ ජීවිතය කියන එක ආධ්‍යාත්මිකවත් පරිපූර්ණ වෙනවා ලෞකිකවත් පරිපූර්ණ වෙනවා. ඉතින් ඒ සඳහා ඔබට ජය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.